මිනසන් කොන්නිචිවා. ජපානය කියන්නේ ලෝකයේ තියෙන ලස්සන වගේම විනය සහ සංස්කෘතිය අතින් ඉහළම තැනක තියෙන රටක්. ඉතින් ලංකාවේ ඉඳන් ජපාන් සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම අද මම අරන් ආවේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්. අද මම ඔයාලව එක්කන් යන්නේ ජපාන් භාෂාව වගේම එහි සංස්කෘතිය නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් KCJ ඇකඩමි එකට. ඒ වගේම ජපාන් සංස්කෘතියේ තියෙන සුවිශේෂී ආචාර ක්‍රම 3ක් ගැනත් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් එක මොහොතක්වත් ස්කිප් නොකර වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එතකොට ජපාන් සංස්කෘතියේ මේ නැමීමේ ආචාර කිරීමට කියන්නේ අපි ඔජිගි කියලා. මේක හුදෙක් ආචාර කිරීමක් විතරක්ම නෙමෙයි. තමන් ඉදිරියේ ඉන්න කෙනාට ගරු කිරීමට, ස්තුති කිරීමට වගේම සමාව අයදීමට මේ ක්‍රම 3 භාවිතා කරනවා. අපි ලංකාවේදී එකිනෙකාට ආචාර කරන්නේ දෑත් එකතු කරලා අයිබෝවන් කියනවා වගේ. නමුත් බටහිර රටවල් වල හෑන්ඩ්ෂේක් අත දෙනවා වගේ තමයි එයාලා මේ දේ කරන්නේ. හැබැයි ජපානයේදී එයාලා පාවිච්චි කරන්නේ මෙන්න මේ ශරීරය නැමීමේ කලාවයි. හැබැයි මේ නැමෙන එක අවස්ථාවට අනුව ඒ දේ වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ක්‍රම 3ක් තියෙනවා. අපි දැන් මේ ක්‍රම 3 වෙනම විස්තරාත්මකව බලමු. අද අපි කතා කරන්නේ පළමු ක්‍රමය එසකු කියලා. මොකද්ද? පළවෙනි ක්‍රමයට අපි කියන්නේ එසකු කියලා. මේක තමයි ජපානයේ එදිනදා ජීවිතයේදී බහුලවම දකින්න ලැබෙන සහ සරලම සැහැල්ලුව දෛනික ආචාර කිරීම. මෙතෙන්දී අපි නැමෙන්න ඕන කෝණයේ අංශක ගානක් තියෙනවා. ඒ කෝණයේ අංශක ගාන බැලුවොත් අංශක 15ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි මේකෙන් පුළුවන් වෙන්නේ. භාවිත වන අවස්ථා ගැන කතා කරද්දී අපේ ළඟම මිතුරා, එකට ඉගෙන ගන්න පන්තියේ සංගයයන්, නැත්නම් කාර්යාලයේ අය, නැත්නම් අපේම මට්ටමේ ඉන්න සමකාලීන මිතුරන් හමු වෙන වෙලාවට අපි මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඒ වගේම පාරකදී හෝ කොරිඩෝ එකකදී තමන් අඳුරන කෙනෙක් ළඟින් පසු කරගෙන යනකොට මෙන්න මේ සුවදශීලීව ආචාර කරන්න මෙන්න මේ එසකු කියන එක යොදා ගන්න. අපි සාමාන්‍ය උදාහරණයක් විදිහට කිව්වොත් පාසලේදී තමන්ගේ හොඳම යාළුවෙක් හම්බුනාම නැත්නම් ඔෆිස් එකේ එකට වැඩ කරන කෙනෙක් උදේට හම්බුනාම සරලවම මේ good morning කියන ගමන් නැත්නම් ඔහායෝ ගොසයිමස් කියන ගමන් මේ අංශක 15ක් නැමිලා අපිට එසකු කියන ක්‍රමයෙන් ආචාර කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු කේරේ එවන් දෙවෙනි එක කොහොමද වෙන්නේ කියලා. කේරේ කියලා කියන්නේ මොකද්ද? මේක ව්‍යාපාරික ලෝකයේ සහ නිල අවස්ථාවන් වලදී අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ඉතාමත් විධිමත් ආචාර ක්‍රමයක්. ජපානයේ සාමාන්‍ය ගෞරවනීය ආචාර ක්‍රමයේ විදිහට සැලකන්නේ මෙන්න මේ කේරේ ක්‍රමය. මේකේ කෝණය ගැන කතා කරොත් අපි අංශක 30ක් දක්වා ශරීරයේ ඉදිරියට නමන්න ඕනේ. කීයද මේ කේරේ ක්‍රමයේදී අපි කීයද නමන්නේ? අපි අංශක 30ක් දක්වා ශරීරය ඉදිරියට නමන්න ඕනේ. භාවිත වෙන අවස්ථාවන් ගත්තොත් අපිට වඩා වයසින් හෝ තනතුරෙන් උසස් අය, ඒ කියන්නේ කවුද? අපේ ගුරුවරු, අපේ ආයතනයේ ඉහළ නිලධාරීන් වගේ අයට තමයි මේ ගෞරවය පළ කරන්න මෙන්න මේ දේ යොදාගන්නේ. ඒ වගේම ව්‍යාපාරික ශාස්ත්‍රයේදී පාරිභෝගිකයන් වෙත ගෞරවය දක්වන්නත් මේ ක්‍රමය බහුලවම පාවිච්චි කරනවා. අපි මේ කතා කරේ භාවිත වන අවස්ථා. උදාහරණයක් විදිහට ඔයාලා රැකියාවේ සම්මුඛ පරීක්ෂණයකට එකකට යනවා නම් නැත්නම් එතන ඉන්න පරීක්ෂක මණ්ඩලයට ආචාර කරන්න ඕනේ නම් මෙන්න මේ කේරේ ක්‍රමයට තමයි කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරික ස්ථානයකට එන පාරිභෝගිකයෙක්ට පිළිගන්නකොට සහ තමන්ගේ ගුරුවරයෙකුට ආචාර කරනකොට අපිට මේ අංශක 30 නැමිලා මෙන්න මේ ආචාර කරන විදියට ගරු කරන්න ඕන. අපි මේකට කිව්වේ කේරේ කියලා. අපි කතා කරමු තුන්වෙනි එක මොකද්ද කියලා. අපි මේකට කියන්නේ සයිකේරේ කියලා. මොකද්ද? සයිකේරේ කියලා. සයිකේරේ කියන එක ගැන කතා කරොත් මේක තියෙන අවසානම වැදගත් ආචාර ක්‍රමය. අපි අද කතා කරන අවසාන වගේම වැදගත් ආචාර ක්‍රමයක් තමයි මේ සයිකේරේ කියන්නේ. මේක ජපානයේ තියෙන ඉහළම සහ ගැඹුරුම ගෞරවය පෙන්වන ආචාර ක්‍රමයක්. මෙතෙන්දී අපි නැමෙන්න ඕනි ගාන තමයි අංශක 45. මේක ගොඩක් ගැඹුරට ශරීරයෙන් නමන්නම අවශ්‍ය වෙනවා. ඊයද අංශක 45 අපි ගොඩක් ගැඹුරට ශරීරයෙන් නමලා තමයි මේක පෙන්වන්නේ. අපි
භාවිත වෙන අවස්ථාවක් ගත්තදින් මේ ක්‍රමය නිතරම පාවිච්චි කරන්නේ නැහැ. ඉතාමත් සුවිශේෂී සහ නිල අවස්ථාවන් වලදී විතරයි යොදාගන්නේ. හදවතින්ම දැනෙන ගැඹුරු කෘතඥතාවයක්. අපි කියන්නේ deep gratitude කියලා. ඒ වගේ දෙයක් පළ කරන්න. නැත්තම් තමන් අතින් වුණු බරපතල වැරද්දකට ඉතාමත් කනගාටුවෙන් සමාව ඉල්ලන්න. තමයි අපි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. කියන්නේ සයිකේරේ ක්‍රමය. අපි මේක උදාහරණයක් විතර ගත්තොතින් ආයතනයකින් පාරිභෝගිකයන්ට හරි පොදු ජනතාවට උණු ලොකු වැරද්දක් වෙන්නේ ඉහළ නිලධාරීන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනකොට. නැත්නම් රටේ ඉහළම ගෞරවය ලැබිච්ච විශේෂ අමුක්තික හෝ රාජ්‍ය නායකයන් ඉදිරියේ උපරිම ගෞරවය දක්වන අවස්ථාවන් වල තමයි අපි මේ අංශක 45 කෝණේ මේ සයිකේරී ආචාර ක්‍රමය දකින්න ලැබෙන්නේ. ඉතින් බලන්න ජපන් සංස්කෘතියේ නැමෙන කෝණයෙන් පවා කොච්චර ලොකු අර්ථයක් සහ විනයක් පෙන්වනවද කියලා. මේ වගේ ලස්සන දේවල් නිවැරදිව ඉගෙන ගන්න ගමන් ඔයාලගේ ජපන් හීනය සැබෑ කරගන්න කැමති නම් ACJ ඇකඩමි එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් සයොනාරා.